ප්‍රධාන වශයෙන්ම ෆියුචර් ට්‍රේඩින් වලින් කොහොමද කන්ටිනියස්ලි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කියලා මෙතනදී ඔයාලා හදාගන්න ඕනි ස්ට්‍රැටජි එකක් සහ ඩෙවලොප් කරගන්න ඕනි මයින්ඩ්සෙට් එකක් ගැන තමයි මම අද දවසේ ගොඩක්ම කතා කරන්නේ. එහෙනම් මේක ඔයාලට ගොඩක් වැදගත්. ඔයා ෆියුචර් ට්‍රේඩින් වලින් ලොස් වෙලා ඉන්නවා නම් එහෙම කොයින් එකට අදාළව ඕගොල්ලොන්ට මගේ පබ්ලික් කමියුනිටි එකකට අප්ඩේට් එකක් ෂෙයා කරා. එලියට් වේව් සිනාරියෝස් 3ක්. ඉතින් මේ සිනාරියෝස් 3ට අදාළව ගත්තොත් මේ පළවෙනි එක තියෙන X message එකක් මෙතනදී කියන්නේ unpopular opinion but it's better to sell when there is maximum greed and buy when there is maximum fear කියලා ෂෙයා කරා. ඉතින් මේකේ මම කියලා තියෙන සරලවම ගත්තොත් අපිට 130ක 40ක ගේන් එකක් කියන්නේ ඇත්තටම හොඳ ගේන් එකක් කියලා. මොකද අපි එක්ස්පෙක්ට් කරන්නේ ගොඩක් වෙලාවට 10,000ක් 2000ක වගේ ROI එකක්. ඉතින් ඒක තමයි අපිට දාලා තියෙන්නේ ට්‍රේඩින් ගැන. අපි සෝෂල් මීඩියාස් වලට ගියත් අපි දකින්නේ හයි ලෙවරේජස් දාලා 10,000ක 2000ක ගේන් එකක් ගත්ත ප්‍රොෆිට් කාඩ්ස්. එතකොට අපිත් එක්ස්පෙක්ට් කරන්නේ ට්‍රේඩින් වලට අලුත් එක්කෙනෙක් වුණත් අපිත් බලනවා ඇවිල්ලා ඉක්මනට මේ වගේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න. ඒක මෙන්න ඉතින් අවුරුද්දටම සාමාන්‍යයෙන් 20ක් 30ක් තමයි ඉන්වෙස්ටර් කෙනෙක් නැත්නම් ව්‍යාපාරිකයෙක් එක්ස්පෙක්ට් කරන්න තියෙන ඉන්වෙස්ට්මන්ට් ටයිප් එක yearly ROI එක සහ risk level එක. ඉන්වෙස්ට්මන්ට් ටයිප්ස් ගත්තොත් එක එක ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් තියෙනවා. ස්ටොක් මාකට් එක තියෙනවා, රියල් ඉස්ටේට් තියෙනවා, බොන්ඩ්ස් තියෙනවා, බැංක් ඩිපොසිට්ස් තියෙනවා, මියුචුවල් ෆන්ඩ්ස් තියෙනවා, ක්‍රිප්ටෝ තියෙනවා, ස්මෝල් බිස්නසස් තියෙනවා. 140ක ගේන් එකක් කියලා කියන්නේ ෆියුචර් ට්‍රේඩින් වලදී එහෙම අමාරු ටාගට් එකක් නෙවෙයි. 140ක් කියන්නේ අපිට ඒක අචීව් කරන්න පුළුවන්. එයාගේ සම්පූර්ණ මාජින් එක ලික්විඩේට් වෙන්න, ලොස් වෙන්න, මාකට් එක ඩවුන් වෙන්න ඕනේ මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක. ඒ කියන්නේ 100ට 0.2ක් 0.2ක් මාකට් එක අනිත් පැත්තට ගියා නම් එයාගේ මාජින් එක 100%ක් ලොස් වෙන ට්‍රේඩ් කරන්න ඕනේ. ට්‍රේඩින් වල තියෙන ඇත්තම දේ ඔන්න ඕක. ඒකින්ද ඔයාලා මේ ක්‍රමයක් try කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. හැමෝටම ජය වේවා.